හයි ගයිස් අපි ගන්න ට්‍රේඩ්ස් ජර්නල් කරන එක සක්සස්ෆුල් ට්‍රේඩ් කෙනෙක් වෙන්න තියෙන හොඳම හැබිට් එක. ඉතින් මේක මං කාලයක් තිස්සේ කරන දෙයක් මගේ ට්‍රේඩ්ස් අනිවාර්යෙන් මං ජර්නල් කරන එක. නමුත් මං ජර්නල් කරේ ට්‍රැඩිෂනල් නැත්නම් සාම්ප්‍රදායික ක්‍රම වලට. ඒ කියන්නේ මුලින්ම මම පටන් ගත්ත Excel sheets වල ජර්නල් කරන්න. ඊට පස්සේ Notion වගේ වට ගියා. මම Trello පවා යූස් කරලා තියෙනවා මේ ජර්නල් කරන්න. PowerPoint පවා යූස් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ජර්නල් කරද්දී ඊටමත් අපහසුතාවලට පත් වෙනවා. මොකද සමහර ඒවා යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ. සමහර ඒවා මට අවශ්‍ය විදිහට මට ඇනලිටික්ස් එකෙන් අපි ට්‍රේඩ්ඩක් ජර්නල් කරන්නේ නිකම බලන්න නෙමේනේ ඒ ගත්ත ඒ ට්‍රේඩ්ස් වලින් මට වෙලා තියෙන හොඳ එක නැත්තම් මගේ ඉම්පරූවමන්ට්ස් එහෙම නැත්තම් මගේ වීක්නසස් හොයාගන්නනේ. ඉතින් මම තීරණය කරා මටම කියලා ට්‍රේඩින් ජර්නල් ඇප් එකක් ක්‍රියේට් කරගන්න අර සාම්ප්‍රදායික ට්‍රේඩින් ජර්නල්ස් වල තියෙන අඩුපාඩුකම් ටික අයින් කරලා අලුත් ෆීචර්ස් ඉන්ක්ලූඩ් කරන්න. මොකද අලුතෙන් ට්‍රේඩර් කෙනෙක් ඉන්න මට මගේ ට්‍රේඩින් පෝර්ට්ෆෝලියෝ එකේ මම ට්‍රේඩින් කරන ඇසෙට් ක්ලාසස් ගන්න වැඩි, ට්‍රේඩ් කරන ස්ට්‍රැටජිස් සංඛ්‍යාව වැඩි. ඒ හින්දා මේ ප්‍රශ්න ගොඩක් මට මුහුණ දුන්නා. ඒ ප්‍රශ්න හැම එකටම මම සොලියුෂන් එක මෙන්න මේ ට්‍රේඩින් ඇප් එකේදී මම සොලියුෂන් විදිහට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේක තමයි the trading flow ජර්නල් එක. ඉතින් මේ විදිහට තමයි මම ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් ඒකේ දැනට මම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා ටැබ්ස් කීපයක්. ඩෑෂ්බෝඩ් එක, ජර්නල් කියන ටැබ් එක ඉන්කලූඩ් කරලා තියෙනවා. කැලෙන්ඩර් විව් එකක් මම ඉන්කලූඩ් කරලා තියෙනවා. විශේෂයෙන් මෙන්න මේක හරි වටිනවා ප්ලේබුක්ස් කියන එක. ඒක මම පැහැදිලි කරන්නම්. ඊට පස්සේ accounts තියෙනවා. calculator එකත් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඊට අමතරව ඔයාලට settings වලට ගියාට පස්සේ settings වලදී ඔයාලට විශේෂයෙන් දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා funded trader කෙනෙක් කරනවා නම් මේක funded කරාට පස්සේ ඒ කියන්නේ මෙන්න මේක ටික් කරාට පස්සේ ඔයාලට පුළුවන් maximum deal down එක 5% දාලා overall එක 10% දාන්න. ඒතකොට මෙයා අපිට alert කරනවා මෙන්න මේ ටාගට්ස් වලින් 80%කට වඩා අපි රීච් කරොත් එහෙම මෙයා අපට පැහැදිලි කරනවා අද දවසේ නැත්තම් ඒ සතිය හරි ට්‍රේඩ් නවත්තන්න කියලා. හරිද? ඉතින් මම දැනට මේක මම අයින් කරලා දා ගන්නවා. ඉතින් මේක තමයි the trading flow නැත්තම් මේ ජර්නල් එක මම යූස් කරන. මේකේ මුලින්ම වැදගත්ම ෆීචර් එක තමයි accounts කියන ෆීචර් එක. ඒ කියන්නේ අපිට trading accounts කීපයක් මෙතන ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මම මේකේ add account ගිහින් හිතන්න දැන් ඔයාලා ට්‍රේඩ් කරනවා කියලා FTMO වලින් හරි FTMO වලින් ට්‍රේඩ් කරනවා කියලා හිතන්න. එතකොට බ්‍රෝකර්ත් FTMO තමයි. ඔයාලා ගත්ත ෆන්ඩඩ් account එක අපි හිතමු 50k එකක් කියලා. හරිද? 50k එකක් කියලා හිතමු. මෙතන ක්‍රියේට් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මෙයා ඇඩ් කරනවා කරන්ට් බැලන්ස් එක 50k ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ඔයාලා හිතන්න තව account එකක් ඔයාලා ගාව තියෙනවා කියලා. මෙන්න මේ විදිහට මම යූස් කරනවා SMC වලින් මම ට්‍රේඩ් කරන්න. SMC වලින් මොඩල්ස් වලින් මම ට්‍රේඩ් කරනවා. IC මාකට්ස් වල ඩොලර් 1000ක account එකක් ඩොලර් 1000ක account එකක් කියලා දැම්මොත් මේක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඊට අමතරව අපි ක්‍රිප්ටෝ සයිඩ් එකට ගියොත් එහෙම හිතන්න ඒත් SMC මොඩල්ස් වලින් ට්‍රේඩ් කරනවා Binance වල ඒත් ඩොලර් 1000ක account එකක් කියලා. ඒතර මෙන්න මේ වගේ ඔයාලට accounts කීපයක් ක්‍රියේට් කරගන්න පුළුවන්. හරිද? ඔයාලා කැමති ප්‍රමාණයක් accounts දාගන්න පුළුවන්. මේකේ වටිනාකම මම පස්සේ පැහැදිලි කරන්නම්. මේ dashboard එක ගියාම තමයි ඒකේ වටිනාකම තේරෙන්නේ. හරිද? ඉතින් අපි හිතමුකෝ ඔයාලා දැන් මේක යූස් කරනවා කියලා. ඉතින් ඔයා අද ට්‍රේඩ් එකක් දාගන්නවා කියලා හිතමු. අපි දැන් ට්‍රේඩ් එකක් දැම්මොත් එහෙම මට මේකේ මෙන්න මේ වගේ පැනල් එකක් තමයි log new trade කියන එකට එන්නේ. හරිද? ඉතින් මම මෙතනින් දීලා තියෙනවා trading account එක තෝරගන්න ඔයාලට පුළුවන් ඔයා මොන account එකේ trade කරන්න කියලා. ඉතින් මම පළවෙනිටම තෝරගන්නවා SMC models මෙන්න මේ Binance එකේ trade එක. ඒතර මේ trade එකේ date එක දාගන්න පුළුවන්. මේ date එක include කරලා තියෙන ප්‍රධානම දේ තමයි මොකද සමහර වෙලාවට දැන් හිතන්න මම අද busy දවසක් කියලා මට. ඒතර busy දවසක් නම් මට මේ trading journal එක මට අද දාන්න වෙන්නේ නැහැ. එනවා මට හෙට ඇවිල්ලා ඒ කියන්නේ මගේ පරණ trades දාන්න පුළුවන් වෙන විදිහ තමයි මේ trade date එක මම දාලා තිබ්බේ. ඒක මුලින්ම මම මේ feature add කරලා තිබ්බේ නැහැ. හරිද? එතන 19. ඒතර දැන් තියෙන time එක පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ instrument setup එකට ගියාට පස්සේ දැන් මම use කරන්නේ ඔයාලට පේනවා Binance එකේ. එහෙනම් මම හිතන්නකෝ මම BTC USDT වලින් ට්‍රේඩ් එකක් ගත්තා කියලා. ඒතර මෙතනින් ඔයාලට crypto කියලා දාගන්න පුළුවන්. ඒක ගත්තේ 1 hour time frame එක නම් time frame එක switch කරගන්න පුළුවන්. මෙතන මම 30 minute include කරලා නැහැ 30 minute include කරන්න. ඒතර direction එක ඔයාලට මෙතනින් තෝරගන්න පුළුවන් long ද short ද කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා execution parameters. ඉතින් අපි හිතමුකෝ අපි BTC වලට එන්න උනේ දැන් මම short trade එකක් දැම්ම කියලා හිතමු. 98000න් තමයි එන්න උනේ. ඒතර stop loss එක ඔන්න බලන්න දැන් මේක short trade යන්නේ. මම 96000 දැම්මොත් එහෙම යා මට පැහැදිලි කරලා කියනවා short trade එකේ SL එක entry එකට වඩා ලොකු වෙන්න ඕනේ කියලා. දැන් මම දාලා තියෙන stop loss එක පොඩි. එහෙම වෙන්න බෑ කියලා යා පැහැදිලි කරනවා. ඒතර මම දානවා හිතන්න මෙතන 99000 දානවා. හරිද? ඔන්න එතර ඒක මට allow කරනවා. ඒතර take profit එක මම ගත්තොත් එහෙම 95000
සොරි මම මෙතන ගන්න ලක්ෂ කියලා. එතකොට ඇයිත් පැහැදිලි කරනවා මේ දැන් මම මේ දාලා තියෙන ෂෝට් ට්‍රේඩ් යන්නේ. හරිද? ෂෝට් TP must be يعني කුඩා වෙන්න ඕනේ කොහිට වඩාද? 98,000ට වඩා කියලා පෙන්නනවා. හරිද? අන්න විදිහට තමයි පෙන්නනවා. දැන් මම මේ 10,000 වගේ දැම්මොත් මෙයා 10,000 වගේ දැම්මොත් වෙනවා ඇබ්නෝමල්. කියන්නේ රිස්ටෝ රිවෝඩ් එක 10ටත් වඩා වැඩි. ඉතින් ඇබ්නෝමල් එහෙම එහෙම වෙන්න බෑ කියලා මේ කියන්නේ. එහෙම වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම දාන ට්‍රේඩර්ස් මේක දාන්න. ඉතින් මම මේක ටික් එකක් විතර දාගෙන ඉන්නවා. හරිද? මම හිතන්නකෝ මේක ඩවුන් වෙන්න මම ටාගට් එක තිබ්බ කියලා 95,000ට. හරිද? එතකොට මට ඔයාලට පේනවා ප්ලෑන් රිස්ටෝ රිවෝඩ් එක කීයද? 3 කියලා. එතකොට මම මෙතනින් රිස්ක් එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. يعني මේ ට්‍රේඩ් දාන 2%ද 3%ද 1%ද කියලා කොහොම දාන්න පුළුවන්. ඊට පස්සේ දැනට මම ප්ලේබුක් එකක් හදලා නැති හින්දා මට මෙතන ලින්ක් ප්ලේබුක් එක දාන්න වෙන්නේ නැහැ. මේක ඔප්ෂනල් නැතුණත් කමන්නේ. එතන මම SMC වලින් මේක ට්‍රේඩ් කරනවා. මගේ SMC මොඩල්ස් තුනක් තියෙනවා. මම SMC මොඩල් 1 කියලා යූස් කරනවා. SMC මොඩල් 1 කියලා යූස් කරනවා. ඊට පස්සේ මම විශේෂයෙන්ම දීලා දෙනවා සෙටප් ක්වොලිටි එක හදාගන්න. ඒ කියන්නේ මේක ගැන ඔයාලා ගොඩක් මම හිතන්නේ ට්‍රේඩර්ස්ලා දන්නේ නැති. ඒ කියන්නේ අපි අපේ ට්‍රේඩ්ස් සෙටප්ස් අපි ක්වොලිටිෆයි කරගන්න ඕනේ. ඉන්නේ අපි ග්‍රේඩ් කරගන්න ඕනේ. ඒ කියන්නේ කන්ෆර්මේෂන්ස් 4ක් 5ක් එක තියෙනවා නම් A+ කන්ෆර්මේෂන්ස් 3ක් විතරක් තියෙනවා නම් ඊට පස්සේ ෆන්ඩමෙන්ටල් ඩ්‍රයිවර් එහෙම අපිට වෙනස් කරගන්න පුළුවන්. මම මෙතනදී ඒක අවස්ථාවක් කරගන්න එක පැහැදිලි කරන්න. සෙටප් ක්වොලිටි එක අපිට තෝරගන්න පුළුවන්. මම හිතනවා මේක A ක්වොලිටි එකක් කියලා දාලා විශේෂම දේ තමයි මෙන්න මේ ඉමෝෂන් එක. ඒ කියන්නේ මම තීරණය කරනවා මම ඒ වෙලාවේ ඉන්න ඉමෝෂන් එකත් මම මෙතන ඉන්ක්ලූඩ් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම මේ ට්‍රේඩ් එක කරන්නේ ඉතාමත් කාම්වද. ඒ කියන්නේ මට කිසිම බයක් මුකුත් නැතුවද. එහෙම නැත්නම් රෂ් එකේ ඒ කියන්නේ කොහේ හරි යන ගමන්ද එහෙම නැත්නම් මොකක් හරි වැඩක් කරන අතරතුර කියලා රෂ් කියලා දාන්න ඕනේ. ෆියර් එකෙන් ඒ කියන්නේ මේක ලොස් වෙන්න තියෙන ෆියර් එක වැඩිද මගේ කියලා. නැත්නම් රෙවෙන්ජ් ට්‍රේඩ් එකක්ද බෝඩ් වෙලාද. හරිද? ඒතර මම මෙතන කාම් කියලා. එතකොට මේ ප්‍රී ෆ්ලයිට්ස් චෙක්ස් කියලා මම දාලා තිනවා මෙන්න මෙහෙම 4ක්. ඉතින් මේක අපිට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් වැඩි විදිහට. මම මේක පස්සේ වැඩි දියුණු කරන්න හිතනවා මේ ප්‍රී ෆ්ලයිට්ස් චෙක්ස් කියන එක ඒ කියන්නේ කස්ටමයිස් කරන්න. හරිද? කස්ටමයිස් කරන්න. ඉතින් මෙතන දැනට මම දාලා තින්නේ මාකට් ට්‍රෙන්ඩ් එක අලයින්ද කියලා, වොලටිලිටි එක ඕකේද කියලා, හයි ඉම්පැක්ට් නිවුස් එකක් නැද්ද, එන්ට්‍රි සිග්නල් කන්ෆර්ම්ද. ඉතින් මේකේ අවශ්‍ය පරිදි ඔයාලා ටික්ස් දාගන්න පුළුවන්. ඊට අමතරව මම දීලා තියෙන ඔප්ෂන් එකක් ස්ක්‍රීන්ෂොට් දාගන්න. ඉතින් මේකේ මම දීලා තියෙන max 3 images ඉමේජස් 3 දීලා තියෙන්නේ. ඒ කියන්නේ එන්ට්‍රි එක වෙන අවස්ථාවේ ඉමේජ් එක දාගන්න. එහෙම නැත්නම් ඔයාලා පාර්ෂල් එක්සිට් එකක් කරනවා නම් ටේක් ප්‍රොෆිට් එකට නොයා පාර්ෂල් එක්සිට් එකක් හරි මොකක් හරි මැදදි මැනේජ්මන්ට් එකක් කරනවා නම් ඒ ඉමේජ් එකත් ඔයාලා දාගන්න පුළුවන්. අවසාන අවස්ථාවට ටේක් ප්‍රොෆිට් ඉමේජ් එක දාන්න පුළුවන්. මොකද ඉමේජ් ගොඩාක් දාන්න නැත් එක ට්‍රේඩ් එකට අපේ ඩේටාබේස් එකේ ඒතර ගොඩක් ලොකු වෙනවා. මේක මොකද මම හිතන්නේ මේක මල්ටි යූසර්ස්ලා ඉස්සර පාවිච්චි කරයි කියලා. ඒතර මේ ඩේටාබේස් එක කුඩා කරන්න ඕන හින්දා තමයි මැක්සිමම් 3 ඉමේජස් දීලා තියෙන්නේ එක ට්‍රේඩ් එකකට. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ අපට මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. එතකොට මෙතන පෙන්නනවා මේ ඉමේජ් එක දාලා ඊට පස්සේ දෙවෙනි ඉමේජ් එකත් ඔයාලට දාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තුන්වෙනි ඉමේජ් එකත් ඔය විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ නම් ඔයාලට ඉමේජ් අප්ලෝඩ් කරන්න මෙයා දෙන්නේ නැහැ. හරිද? ඔයාලට පේනවා ඉමේජ් එක අප්ලෝඩ් කරන්න ඔප්ෂන් එකක් එන්නේ නැහැ. හරිද? ඊට අමතරව ට්‍රේඩ් නෝට්ස් දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ ගත්ත ට්‍රේඩ් එකේදී මොකක්ද දෙහි තුන හිතන්න මේක ලොකු ඔයාලා ඩිස්ප්ලේ ඔයාලා හොඳ ලස්සන ලියනවා නම් ඒ ලියන්න පුළුවන්. නැත්නම් ඔයා දැක්කා ස්ට්‍රෝං මම දැන් මේ ෂෝට් ට්‍රේඩ් යන්නේ. ෂෝට් ට්‍රේඩ්නේ ස්ට්‍රෝං සප්ලයි එකක් දැක්ක ඔයා. ස්ට්‍රෝං සප්ලයි zone ඒකත් එක්ක ප්ලස් වෙලා තිබ්බ FVG එකක්. FVG එකේ මිඩ් පොයින්ට් එකට ඇවිල්ලා තිබ්බා. හරිද? ඊට අමතරව දාන්න ඉන්ඩියුස්මන්ට් එකක් තිබ්බනම් ඔන්න ඔය වගේ කාරණා ටිකක් දාන්න පුළුවන්. දාලා රෙකෝඩ් ට්‍රේඩ් දෙන්න තියෙනවා. ඒතකොට රෙකෝඩ් ට්‍රේඩ් එක දුන්නාට පස්සේ ඔයාලට පේනවා මෙතනින් දිනේ වැටෙනවා, ඉන්ස්ට්‍රුමන්ට් එක වැටෙනවා, ඒකේ ඩිරෙක්ෂන් එක වැටෙනවා, මොන ටයිම් ෆ්‍රේම් එකද කියලා මෙතන වැටෙනවා. ස්ට්‍රැටජි එක මෙතන විශේෂයෙන් පෙන්නනවා. මේ ස්ට්‍රැටජි එකේ නම හරියටම ඔයාලා දාන්න එක මාර වැදගත්. ඉස්සරහට මම පෙන්නන්නම්. සෙටප් එක මොන ක්වොලිටි එකෙන්ද කියලා පෙන්නනවා. රිසල්ට් එක තාම ඕපන්. ඕපන් කියන්නේ දැන් ඔයාලා ට්‍රේඩ් එක ඕපන් කරලා තියෙනවා. ක්ලෝස් කරලා නැහැ. හරිද? ඉතින් බැරි වෙලාවත් ඔයාලට මේ ට්‍රේඩ් එකේදී මොකක් හරි වැරදීමක් වුණොත් ආයෙ මෙන්න මේ බටන් එක ක්ලික් කරලා ඔයාලට මේකේ එඩිට් එකක් කරන්න පුළුවන්. වෙනසක් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක අප්ඩේට් කරන්න පුළුවන්. ඒ විතර තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ ට්‍රේඩ් එක අපි ගියා කියලා ටේක් ප්‍රොෆිට්. ඒතර ටේක් ප්‍රොෆිට් ගියා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ TP එක හිට් කරන්න. ඒතර ඔයාලට පේනවා මෙන්න මේ ගත්ත ට්‍රේඩ් එක ඇවිල්ලා තියෙන්නේ 3RR එකක් $30ක් ඒකෙන් ඇවිල්ලා තියෙනවා. හරිද? ඉතින් කැලෙන්ඩර් එකට ගියොත් එහෙම ඔයාලට වෙනවා කැලෙන්ඩර් එකෙත් 19 වෙනිදා පෙන්නනවා one trade. මේක RR වලින් පෙන්නන්නේ. ඉස්සරහට මම හදන්නම් ඩොලර්ස් වලින් පෙන්නන්න. හරිද? ඉතින් මේක RR වලින් පෙන්නන්නේ මේ ඇත්තටම මම ඒකට හේතුවක් තියෙනවා ඔයාලට කියන්නම්. ඒ කියන්නේ මෙතනදී මම වැදගත් ඒ කියන්නේ මම ගොඩාක් මහන්සි වෙන්නේ මේක ඒ කියන්නේ ඩොලර් වයිස් හිතන්න නෙමෙයි risk to reward වයිස් හිතන්න. ඒතර තමයි ට්‍රේඩ් එකේ සක්සස්ෆුල්නස් වැඩි. මොකද ඒක සයිකොලොජි ඉෆෙක්ට් එකක්. හරිද? ඒතර මේක පැහැදිලි කරනවා
මේ ඉගවාල මේක නැවිල්ලකින් කලික් කරොත් එහෙම ඒකෙත් පෙන්නවා net result එක කොහොමද win rate එක කොහොමද මේ daily ඒ දවසේ performance එක පෙන්වන්නේ හරිද average එක කොහොමද total trades violations ඔහොම පෙන්වනවා හරිද ඉතින් මම ඒ හින්දා මම මේක අවශ්‍ය හින්දා මම එතනම තව trades කීපයක් add කරන්න මොකද මට කාරණා කීපයක් පෙන්වන්න තියෙනවා මම trades 6ක් විතර add කරනවා ඒකට පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න SMC models Binance එකේම තමයි මම trade එකක් එදාටම update කරන්නේ හරිද එදාටම update කරනවා මම Ethereum USDT වලින් ගත්ත කියලා 1 hour වලින් long trade එකක් ඉතින් මම දාන්න 2500 stop loss එක දාන්න 2300 take profit එක දාන්න 3000 මෙන්න මේ විදිහට දාලා මෙතන SMC model 1 2 දානවා model 2 එක මම දානවා A+ එකක් කියලා calm මම මේ ටික ටික් කරනවා දැනට ඔක්කොම මම දැනට මේක ස්ක්‍රීන්ෂොට් දාන්නේ නෝට් එකකුත් දාන්න රෙකෝඩ් ට්‍රේඩ් දෙනවා එතකොට ඔය විදිහට යනවා ඊට පස්සේ මම මේකේ ටේක් ප්‍රොෆිට් එක රීච් වුණා කියලා හිතනවා ඊට පස්සේ මම ආයෙත් log accounts එකට ගිහින් මම එදාට මට daily performance එකත් වලට පෙන්නන්න ඕන හින්දා මම දාගන්නවා SMC IC market එකේ ඒකෙත් එදාම මෙතර මට බොඩි වෙනසක් කරන්න ඕනේ පොඩ්ඩක් දෙන්න මට ජර්නල් එකට ආයෙත් ගියාට පස්සේ මම ටයිම් එක මම හිතන්නේ 12:40 12:14 වෙනස් වෙලා තියෙනවා ඉන්න ප්‍රශ්නයක් නැහැ මම ආයෙත් යන log එකට මම මෙතන කිව්වේ මොකද්ද IC markets තෝරගෙන මම මේ ටයිම් එක පොඩ්ඩක් වෙනස් කරගන්න හරිද 3:43 වගේ දාගන්නම් PM මම දාන euro USD වලින් forex වලින් මම ගන්නවා 4 hour time 150 minute time frame එකේ long එකක් 1.1 200 වගේ ගන්න ස්ටොප් ලොස් එක ගන්න මේක ලොන්గ్ ට්‍රේඩ් එකක් කියන 1 point ඔය විදිහට මම ගන්න 1 point ඔය විදිහට හරිද sorry 1 4 හරිද ඔය විදිහට ගමු හරිද මෙන්න මේ විදිහට ගමු රිස්ක් එක මම 1% දානවා දාලා මම මේක දානවා SMC model 1 කියලාම දානවා SMC model 1 කියලාම දානවා හරිද ඊට මම මේකත් A+ setup එකක් ගන්නවා calm කියලා use කරලා මේ ටික කොහොමද දානවා ටික් එක දානවා record trade ඊට මම මේකේ TP මම මේකේ SL එක දානවා මම මේකේ SL එක යනවා කියලා කියනවා හරිද ඔන්න ඒකේ SL එක ගියා $10 මගේ ඒකේ loss එක වෙන්නේ ඊට මම dashboard එකට ආවොත් එහෙම ඔයාලට පේනවා dashboard එකේ ඔක්කොම පේනවා මගේ discipline score එකක් පෙන්නනවා මෙතන CI කියලා මම මේ discipline score එක නැති වෙන විදිහ පැහැදිලි කරන්නම් ඉස්සරහට win rate එක පෙන්නනවා win rate එක පෙන්නන්නේ දැනට මම ඔයාලා දන්න journal එකට ගියොත් එහෙම trades තුනක් දාලා තියෙනවා හරිද SMC මෙතන මම SMC model 2 එකෙන් දාලා තියෙන්නේ මේක 1 එකෙන් හරිද ඒතර තාම මේ dashboard එකේ මේ strategy performance එක එන්නේ හරිද අපි ගියොත් calendar එකට calendar එකේ අද දවසේ trades තුනක් දාලා තියලක පෙන්නනවා 4.5 ඔන්න ඔතෙන්ද ගියොත් එහෙම ඔයාලට පේනවා මෙන්න මේකේ net result එක win rate එක ඔන්න ඔය ටික ඔයාලට පෙන්නනවා මෙන්න මේකේ සම්පූර්ණයෙන්ම හරිද ඔය ඇවිල්ලා calendar එකේ දැන් මට ඕන dashboard එකට ගියොත් එහෙම මම මෙතන select කරලා තියෙන all accounts කියන එක. ඒතර හැම account එකෙන්ම මට ඇවිල්ලා තියෙනවා win rate එක 66.7යි මේක මාර වටිනවා. මොකද මේ මට ගොඩක් වටිනවා. මොකද මම asset classes ගොඩාක් trade කරන හින්දා accounts වර්ග කීපයක් තියෙන හින්දා මට මේ overall performance එක මට බලා ගන්න ඕන මාර විදිහට. ඒතර මේක මට මාර වටිනවා. ඒතර මෙන්න මේ විදිහට හදලා තියෙනවා average win එක කොහොමද තියෙන්නේ average expectancy එක ඔන්න ඔය විදිහට තියෙනවා. එතර මේක ඉක්විටි එකකින් ඩොලර් වයිස් තමයි මෙතන පෙන්වන්නේ. ඉක්විටි එක ඇවිල්ලා තියෙනවා උපරිම ඩොලර් 30කට ඊට පස්සේ ඩොලර් මෙන්න මේ විදිහට වැටලා තියෙනවා. ඔයාලට පේනවා. හරිද? ඊට පස්සේ ඉක්විටි එක RR වලින් පෙන්වනවා මෙන්න මේ විදිහට. ඩ්‍රෝ ඩවුන් එකක් තියෙනවා නම් ඩ්‍රෝ ඩවුන් එක පෙන්වනවා මෙන්න මේ විදිහට. හරිද? ඩොලර් 9ක ඩ්‍රෝ ඩවුන් එකක් තියෙනවා කියලා. හරි? එතන ප්‍රොෆිට් එක කොහොමද ඩිස්ප්ලේ වෙලා තියෙන්නේ කියලා පෙන්වනවා. මෙතන ඩොලර් 30යි මෙතන ඩොලර් 30යි මෙතන ඩොලර් ඔන්න ඔය විදිහට P&L එක තමයි අපි පෙන්වන්නේ මෙන්න මේ විදිහට. හරිද? මෙතනින් පෙන්වන showing free cloud trades. ඒතර account එකේ මට SMC models වලට ගිය හැකි. මෙන්න මෙතන SMC models දෙකක් පෙන්වනවා මෙතන. SMC models මෙන්න මේකට ගිය හැකි. මේකේ පෙන්වනවා අපිට true closing rates. ඒ කියන්නේ මේක ඇවිල්ලා ගත්තොත් එහෙම crypto එක. ඒතර මේ SMC models අනිත් එක forex එක පෙන්වන්න ඕනේ. මේක අපිට පෙන්වන්නේ ඔන්න ඔය විදිහට FTM එකේ අපිට නෑ trades නෑ. දැක්කනේ? FTM එකේ trades නෑ. හරි අපි තව ට්‍රේඩ් එකක් ඇඩ් කරමු. ඒතර තමයි මේකේ හරිම දේ අපිට හොඳට පේන්නේ. එහෙනම් මම ආයෙ ලොක් ට්‍රේඩ්ස් වලට යනවා. මම IC මාකට්ස් වලට යනවා. මම මේකේ දිනේ පොඩ්ඩක් වෙනස් කරනවා. මෙන්න මේ 23 වගේ දානවා.
දාලා GBP USD වලින් දානවා ලෝන් ට්‍රේඩ් එකක් 15 minute time frame එකේ 1.35 ඔහොම දාලා මට මේ හිතන විදිහට දාන්නේ ගණන් ගන්නවා 1.3 1.5 ඔය විදිහට දාමු ඊට පස්සේ මම දානවා pull back SMC model 1 කියලා දානවා මම මේක දානවා B කියලා එකක් මම මේ ටික ඕකේ කරලා මෙන්න මේක තියෙනවා මාකටේ ට්‍රෙන්ඩ් එක ලයින් වුන්නේ නැහැ කියලා මම රෙකෝඩ් ට්‍රේඩ් එක දෙනවා මම මේක දානවා දැන් ඔන්න මේ ජර්නල් එකට අවිල්ලා තියෙනවා මම මේක දානවා SL එක කියලා ඔන්න ඒකේ SL එකක් ආපතව හරිද දැන් ඔයාලට පේනවා මෙතනින් දැන් මේ ට්‍රේඩ්ස් හතරක් මම දාලා තියෙනවා ස්ට්‍රැටජි එකෙන් මේ SMC model 1 SMC model 1 SMC model 1 එකෙන් ට්‍රේඩ් තුනක් අපි එක්සිකියුට් කරලා ඉවරයි අන්න ඩෑෂ්බෝඩ් එකට ගියොත් දැන් අපට පෙන්නනවා මෙන්න ස්ට්‍රැටජි පර්ෆෝමන්ස් එක. ඒ කියන්නේ අවම මෙයාට ට්‍රේඩ් තුනක්වත් ඕනේ පර්ෆෝමන්ස් එක පෙන්නන්න. එතකොට SMC model 1 එකේ ට්‍රේඩ් සංඛ්‍යාව කීයද පෙන්නනවා? 3යි. වින් රේට් එක පෙන්නනවා 33.3යි. ඇවරේජ් ගේන් එකක් පෙන්නනවා 0.3. එක්ස්පෙක්ටේෂන් එක තාම පොසිටිව් අයියේ. අපේ රිස්ටිටියුට් එක වැඩිනේ. රිස්ටිටියුට් එක වැඩි හින්දා එක්ස්පෙක්ටේෂන් එක තාම පොසිටිව්. හරිද? හරි. අපි තව යන්කෝ මේකේ ලස්සන වැඩ ටික එන්නේ එතකොට. ඔන්න මම යනවා මේකට Binance එකට යනවා. මම දානවා BTC USDT ක්‍රිප්ටෝ කියලා තෝරගන්නවා 15 minute short එකක් long එකක් දාමු අපි එකට මම දානවා ලක්ෂ දාමු stop loss එක මම long යන්නේ 99000 දාන්න හරිද මම දාන්න 1,30,000 වගේ අන්න ඒ වගේ දාව මේකෙත් මම එනවා SMC මම මේකේ දානවා SMC model 2 කියලා දානවා මම මේකෙත් B setup එකක් දාන්නේ මම මෙතනත් calm දානවා මෙතන මම දානවා වෙනස් දෙයක් මෙතන rush දානවා මෙතන දානවා rush කියලා දානවා මම මේකේ entry signal confirm කියලා දානවා මේ ටික තියනවා කියලා රෙකෝඩ් කරනවා මේකෙත් මම SL එක දානවා දැන් අපි යමු dashboard එකට දැන් ඔයාලට පේනවද මෙතන discipline එක මේ discipline එක බහැලා තියෙනවා මගේ ඇයි ඒ ඩිසිප්ලින් එක බහින්න හේතු තියෙනවා මම මෙතන ට්‍රේඩ් එක ලොක් කරද්දී මේ ඩිසිප්ලින් එක බහින්න මම මේවා ටැග් කරන විදිහට මගේ සෙටප් ක්වොලිටි එකට ඉමෝෂන් ඒ හැමදේම මම ඩිටෙක්ට් කරලා තමයි මේ මොකක් බලන්නද මෙන්න මේ ඩිසිප්ලින් එක ස්කෝර් කරන්න හරිද දැන් අන්න මට වෙනවා ඕවරෝල් වින් රේට් එක 40යි එක්ස්පෙක්ටේෂන් එක බහැලා තියෙනවා ඇවරේජ් වින් රේට් එක ඔය විදිහට තියෙනවා හරිද තාම SMC model 1 එක විතරයි මෙතන perform කරලා තියෙන්නේ මොකද මම ජර්නල් එකට ගියොත් එහෙම SMC model 2 එකෙන් මම තාම දාලා දෙන ට්‍රේඩ් දෙකයි හරිද එහෙනම් මම ආයෙත් ලොක් ට්‍රේඩ්ස් වලට මන්දර IC මාකට්ස් වලට ගිහින් මම මේක 25ට වගේ දාගන්න මේක දාගමු AUD USD වලින් ට්‍රේඩ් එකක් අපි දාගමු 4 hour long trade එකක් 1.10s stop loss එක 1.0s 1.5 3 නැත්නම් 4 zeros දාගමු ඊට පස්සේ මම මෙතන දාගන්නවා pull back නෙමෙයි SMC model 2 setup quality එක මම දානවා B මම දානවා board කියලා මෙතන A දානවා මෙතන board දානවා මේ ටික ඔක්කොම align කියලා දානවා record trade එක දෙනවා මම මේක take profit එක reach කරනවා හරිද දැන් අපි යමු ආයෙත් dashboard එකට discipline එක ඔන්න විදිහට තියෙනවා මෙන්න මේ විදිහට equity එක යනවා අන්න දැක්කද මේ දැන් rank කරනවා යා අන්න rank කරා දැන්ගේ strategy ගාව මම SMC model 2 එක මෙතෙන් දාවා ඇයි ආවේ දෙන්නගේම 3 trades තියෙනවා හැබැයි මෙයා rank කරේ ඇයි මේ rank කරේ win rate එක වැඩි average එක වැඩි expenses එක වැඩි අන්න ඔය විදිහට ඔයාට ඒතර multi accounts හදාගන්න පුළුවන් මේකේ කියන්නේ ඒක තමයි වටිනාකම අපට අපේ strategies කොහොමද perform කරන්න කියලා තේරුම් ගන්න පුළුවන් හරිද ඊට පස්සේ වැදගත්ම දේ තමයි draw down එකට ගියාට පස්සේ මේ draw down එක පෙන්නනවා මේ දැන් මේක පෙන්වනවා හරියට මේ draw down එක කොහොමද වෙලා තියෙන්නේ කියලා equity එකට ගියාට පස්සේ මෙතන $3RR මෙතන level 2.5 RR දැන් වෙද්දි 5 RR තියෙනවා profit rates ගත්තොත් එහෙනම් මෙතන $30යි ඒ average ඒ දවසේ හරිද ඔන්න 23ට එද්දි වෙනස් වෙනවා ඒ දවසේ පෙන්වන්නේ ඒ විදිහට ඔන්න 23ට 25ට එද්දි 29.4 ගානක් පෙන්වනවා daily එක අපි ආයෙත් ගියොත් එහෙම අපේ කැලෙන්ඩර් එකට අන්න කැලෙන්ඩර් එකේ පෙන්නනවා 19 වෙනිදා 3.5 RR 23 වෙනිදා එක ට්‍රේඩ් එකයි ඒ ට්‍රේඩ් එක loss කියලා පෙන්නනවා දැක්කනේ ඔන්න ඔය විදිහට පෙන්නනවා මේ අපි ට්‍රේඩ්ස් කීයක් කරන් තියෙනවද මේ එක ට්‍රේඩ් එකයි $29යි ඔන්න ඔය විදිහට පෙන්නනවා
මට සරලෝතව ම මේක පැහදිලි කරන්න යන්න තුර අපේ ජර්නල එක මේ විදිර තියෙනවා කැලන්ඩ එක මෙහෙම පෙන්න්නනවා එතුර කවන්ස් ටික අපට මෙත අප්ඩේට් ඇති මේ පේන FTM එක ට්‍රේඩ්ඩක් තරන්න SMC මොඩල් එකෙද මෙන්න මේතරතම අපේ ප්‍රොෆිට් එකද ඩොල නමේ සත පහයි ඩොල 45 SMC මොඩල් ඩෑෂ් බෝඩ් ගියොත්හෙම අප ඕල් කවම මෙත SMC මොඩල්ස් ගත්තොත්හෙම ඔන්න මේක පෙන්න්නනවා මේ ඇවිල්ලා ෆොරෙක් එක හරිද මේ ඇවිල්ලා ක්‍රිප්ටක මහිතන ක්‍රිප්ටක මේ ක්‍රිප්ටක වෙන්න මද එත අපිච කරන්න පුල මගේතන චේන්ජ් කරන්න නම එන්න විදිට ඔඩල හතරත්ති SMC මොඩල්ස් මේක බයිනෑන්ස එක තර මේ බයිනෑන්ස එක තම මෙන්න මේක තියන්නේ මේක බයිනෑන්සක හරිද හරි ඔය විදිහට දැන් දක්කන SMC මොඩල්ස් දැම්මට පස්සේ මේක එකක් දැම්මට පස්සේ අපට මේ ස්ටඩි පෆෝමන්සේ නැතිවෙන ඇයි අපට ඒක විතරක් නෑන හැබ ඕල්ල කවන්සට ගියට පස්සේ තම පෙන්න්න අඩමන් කියද පැහැදිලි ඇති SMC මොඩල්ස් මේක ක්‍රිප්ටකට ගියොත් එහෙම ඒකෙන් තාම ට්‍රේඩ් තුනක් දාලා නෑ මේ එකම ස්ට්‍රැටජිකින්වත් ඒතර මෙයා ඕවරෝල් එක තමයි ඕල්ලකින් පෙන්වන්නේ හරි ඔක තේරෙයි ඔයාලා ඉස්සරහ පාවිච්චි කරන තම්බෙනින්ද තේරෙයි ඒතර මෙන්න මේක මම හිතනවා මාර වැදගත් මට මොකද මෙන්න මේකේ performance තේව ගන්න හරිද ඒතර මේ ජර්නල් එක කැලෙන්ඩර් එක ඕකේ තමයි ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ ඉතින් මම තව එකක් ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා දැන් අපි සතියක් ගියාට පස්සේ මෙන්න මෙතන ජෙනරේට් වීක්ලි රිපෝට් එකක් ගන්න පුළුවන් ඒතර ඒක ජෙනරේට් කරාට පස්සේ මෙන්න මේ වගේ වීක්ලි රිපෝට් එකක් එනවා දවස් 7න් 4 තමයි මේක හදලා තියෙන්නේ මොකද ඊට වඩා මම මේක ඉම්ප්ලිමන්ට් කරලා නැහැ මොකද AI පවර් එක වැඩිපුර යූස් වෙනවා එහෙමනොත් අපිට වැඩිපුර ගෙවන්න වෙනවා මොකටද මේකට මොකද හැමතිස්සෙම මම අර මිනි කියන්නේ අපිට සතියක් තිස්සේ මේක රිනියු කරලා රිපෝට් එකක් හදාගන්න තේරුම් ගන්න පුළුවන් වෙන්න අපේ අපිට අවුරුද්දම රිපෝට් ගන්න ඕන නම් මම ඉස්සරහට හදනවා මේක කියන්නේ සම්පූර්ණ ෆුල් රිපෝට් එකක් ගන්න ඕන නම් මේක එක්ස්පෝර්ට් ඔප්ෂන් එකක් හදනවා ඒ එක්ස්පෝර්ට් ඔප්ෂන් එකේදී අපි ට්‍රේඩ් ටික ඔක්කොම ගෙනල්ලා අපිට දාන්න පුළුවන් විදිහට මයික් ඔප්ෂන් එකක් හදන මේකට හරිද ඒතර what work best ඔන්න මෙතන අපි පැහැදිලි කරනවා SMC model 2 was the most profitable strategy පැහැදිලි කරනවා delivering 4.5 ARR performance was highest on quality AA plus setups OUD USD Ethereum USD BTC මේවා ඔක්කොම මෙතනින් ගන්න data which generated 8.5 in gross gains අන්න දැක්කනේ what primary cause of losses low conviction execution and rule violations both quality B setups BTC and GPB USD resulted in 1 hour losses and coincide with the explicit rule violation. One of these losses was directly linked to feeling rushed. One behavior to stop next week. Stop execution in quality B setups. And execute B quality B eva product stop karanna kiyala kiyana. 3. These trades accounted for 100% of your rule violations and resulted in the net loss of 2 hours. කියන්නේ ආ පැහැදිලි කරනවා මේවා හිතා ගන්නකො. දැන් නෙමෙයි වැදගත්. මේක data implement වෙන data තව එද්දි කොච්චර මෙයාට අයිඩියා එකක් අපිට දෙන්න පුළුවන්ද හරිද ඔන්න ඔහම පැහැදිලි කරනවා one rule enforce next week hard filter only execute trades graded quality A or higher if a setup requires a rushed entry or deviates from the model ඔන්න විතර පැහැදිලි කරනවා ඒතර ඔයාලට මේක රිෆ්‍රෙෂ් කරන්න පුළුවන් තව ට්‍රේඩ් දාලා රිෆ්‍රෙෂ් කරන්න පුළුවන් ඉතින් ඔය විදිහට තමයි මගේ සරල කතාව යන්නේ ජර්නල් එක ඔය විදිහට වෙනවා කැලෙන්ඩර් එකේ අපිට පෙන්නනවා තව වැදගත්ම කැලේ මම පෙන්නනම් ප්ලේබුක්ස් ඒ කියන්නේ මේ ප්ලේබුක් එකක් කියන්න අපි ගන්න ස්ට්‍රැටජි එකක් හදා ගන්නවා ඒ ස්ට්‍රැටජි එකේදී මෙන්න මේ ක්‍රියේට් ප්ලේබුක් ගියාට පස්සේ මම ප්ලේබුක් නේම් එකක් දෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මම දාගන්න SMC model 4 මම අලුතෙන් මොඩල් එකක් හොයාගන්න SMC ඉන්ඩියුස්මන්ට් එකත් එක්ක හරි මොකක් එක්ක හරි. එතකොට මම මේකේ forex එකේ ද ට්‍රේඩ් කරන්නේ මොකේද කියලා මම තේරුම් ගන්න මේක දාගන්නවා 1 hour time frame එකේ තමයි එක්සිකියුට් කරන්නේ. ඒතකොට ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන්. මොකක්ද ඔයා කරන්නේ? ඒතකොට ඔයා බලන්නේ ඉන්ඩියුස්මන්ට්ද ඉන්ඩිස්මන්ට් එකක් එක්ක මොනවද සප්ලයි ඩිමාන්ඩ් සෝන්ස් බලනවද තව කන්ෆර්මේෂන්ස් එක්ක මොනවද බලනවද ෆන්ඩමෙන්ටල්ස් බලනවද වගේ එකෙන් තමන්ට ස්ට්‍රැටජි හදාගන්න. ඊට පස්සේ එන්ට්‍රි රූල්ස් ටික පැහැදිලි කරන්න. ඔයා කොහොමද ගන්නෙ? ස්ට්‍රොං සප්ලයි ඩිමාන්ඩ් සෝන් එකක් තියෙන්න ඕනද? ස්ට්‍රොං SD level එකක් තියෙන්න ඕනේ. ඔය විදිහට exit rules ටික පැහැදිලි කරගන්න. ඒ කියන්නේ ඔයා exit වෙන්නේ හැමතිස්සෙම risk to reward රේෂෝස් වලින්ද හරිද ලෙවල්ස් වලින්ද එහෙම නැත්නම් තව තියනවද එහෙම දාගන්න. පොසිෂන් සයිසින් ගැන කියන්නේ ඔයා කොච්චරද මේකට මාකට් කරන්නේ. ඔයාගේ A+ setups වලට ඔයා හිතන්නකෝ 1% යූස් කරනවා. හරිද? A setups වලට ඒ කියන්නේ ඔයා හිතන්නකෝ B grade setups වලට ඔයා යූස් කරන 0.5% වගේ. අන්න ඒ වගේ. ඉන්වැලිඩේෂන් කන්සිඩරේෂන් මොනවද තියෙන්නේ? ඒ කියන්නේ ඔයා මේජර් නිවුස් වලදී මේජර් නිවුස් රිලීස් වලදී මොන එන්ට්‍රි එකක් આવත් මම ගන්නෙ නැද්ද? ඇඩිෂනල් නෝට්ස් දීලා මේක සේව් කරගන්න. අන්න දැක්කද මෙන්න මෙතන දෙනවා SMC model 4 ඔයාගේ මෙන්න මේ ප්ලේබුක් එක. ඔකේ තියෙන වැදගත්ම දේ තමයි ඔයාලා ට්‍රේඩ් එක ලොක් කරද්දී මෙන්න මෙතන අපිට තේරුම් ගන්න පුළුවන් මේ SMC model 4 දාන්න පුළුවන්. දැන් අර නිකම්ම නිකන් ලියන්න එපා මේක. මෙන්න මේ ප්ලේබුක් එක. ඒතොර මේ ඩෑෂ්බෝඩ් එකට එද්දී අපිට පෙන්නනවා අපේ ඒ ස්ට්‍රැටජි පර්ෆෝමන්ස් එක කොහොමද කියලා. ඒක තමයි වටිනම දේ. හරිද?
ඒක තමයි මෙන්න මේ ප්ලේබුක් එකේ වටිනමදේ. ඉස්සරහට මේ ප්ලේබුක් එකට මම AI ඉම්ප්ලිමන්ටේෂන් එකකුත් ගේන්න හිතන් ඉන්නවා. ඒකෙන් කොච්චර මේකක් වුණාද කියලා. සහ දැනට මට දාන්න දැනට මම හදලා තියෙන මේ ප්ලේබුක් එකේ තෝරන්න තියෙන forex වලට විතරයි. නමුත් මම ඉස්සරහට හිතන් ඉන්නවා මේ forex වලට මෙහෙම drop down එක multiple කරන්න. කියන්නේ forex crypto indices තුනම මේකෙන් trade කරන්න පුළුවන් වෙන්න බෑ සමහර strategies වල. ඒතර මේක implement කරන්න හිතන් ඉන්නවා. ඉතින් මේ ඇත්තට මේක create කරලා තියෙන ලොකු දෙයක් නෙමෙයි. මමත් ඒ ස්කූල් යූස් කරලා තමයි මේක create කරේ. හැබැයි මම හැමතිස්සෙම හිතුව දේ තමයි හැමතිස්සෙම මත තියන්නේ. create කරන එක ලේසි. හැබැයි ටේස්ට් එක තමයි නම්බර් 1. ඒ කියන්නේ අපිට එන ප්‍රශ්න. ඒ කියන්නේ ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක්ම තමයි දන්නේ එයාට ට්‍රේඩ් ජර්නල් කරද්දී කියන ප්‍රශ්න ටික. හරිද? ඉතින් මේ ප්‍රශ්න ටිකට විසඳුම් විදිහට තමයි මම මේක ඉම්ප්ලිමන්ට් කරේ. ඉතින් තව මේක හදාගන්න දේවල් ටික මම ඕවර් ටියුන් කරන්නේ නැහැ කිසි දෙයක්. ඉතින් මට දැනට මේක ප්‍රමාණවත්. මේක තව දුව අර මං කිව්ව පොඩි දේවල් හැදෙන්න තියෙනවා. ඉතින් ඔයාලගේ මට ෆීඩ්බැක් එකක් දෙන්න. ඉතින් මේක මේ විදිහට තමයි මම මේ දෙන්න හිතන් ඉන්නේ. ඉතින් ඉස්සරහට අපි අර ට්‍රේඩ් මයින්ඩ්ස් වල ඉන්න අපේ මෙම්බර්ස්ලට මේක හම්බ වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට වුණත් ඇත්තටම මේකම වෙන්න ඕනේ නැහැ. ඔයාලට වුණත් තමන්ගේ තියෙන ප්‍රශ්න වලට ගැටලු වලට AI ම යූස් කරලා මේව ගැප් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මම හිතන් ඉන්න ඉස්සරහට මම ඒකේ ටියුටෝරියල් එකක් පුළුවන් වුණොත් දාන්නම් මේ වැඩ ASCII. හරිද? ඉතින් ඔය විදිහට තමයි මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකේ මෙන්න මේ ට්‍රේඩින් ජර්නල් එක මම ක්‍රියේට් කරලා තියෙන්නේ. හරිද? ඉතින් මේක පුරව ගන්න තරමට තමන්ට වැඩිපුර ට්‍රේඩ්ස් දාන තරමට මේක අපට හොඳ අවුට්පුට් එකක් ගෙවලා දෙනවා. තව එක දෙයක් කියන්න පුළුවන් කැල්කියුලේටර් එක. කැල්කියුලේටර් එකේ මම දාලා තියෙන කෙනෙක් ගොඩක් අයට තියෙනවනේ ඔය loss size calculate කරන්න ප්‍රශ්නයක්. ඉතින් තමන්ට entry price එක දාගත්තාම 1.3598 කියලා 1.56 අන්න ඔහම දාගත්තාම මේ දැක්කනේ entry price එක stop loss එකේ price එක දැන්නොත් එහෙම අපිට කොච්චර distance එකක් තියෙනවද කියලා පෙන්නනවා pips වලින්. pips වලින් එකක් දාලා පෙන්නනවා යා. ඊට පස්සේ මම use this value කිව්වොත් එහෙම මෙයා ඒ value එක ගෙනවා මෙතෙන්. ඊට පස්සේ මම මෙතනින් මට තෝරගන්න මම මේ trade මොකද execute කරන්නේ මම හිතනවා FTM එක කියලා. එතකොට මම risk එක දානවා. මම දානවා මේක 2% trade එකක් කියලා. ඒතකොට ඔයාලට පේනවා මට පෙන්නනවා euro USD GBP USD වලින්. එතකොට මම දානවා මේ 3% trade එකක් කියලා. එතකොට යාළුවා මේ 3% එපා කියනවා මේ risking more than 2% per trade is aggressively and increase the risk of free. ඒක යා පැහැදිලි කරනවා. හරිද? 5% දැම්මොත් එහෙම ඒත් එහෙම තමයි. හරිද? හැබැයි යා කැල්කියුලේට් කරලා පෙන්නනවා මේ. මම මේක 1% දැම්මොත් එහෙම මට පේනවා ඩොලර් 500 loss වෙන්නේ. එතකොට value per pip එක ඩොලර් euro GBP USD ඩොලර් pip එකක් දාන value එක ඩොලර් 5යි. standard lot size 0.58යි. එහෙනම් ඔයා මේ ට්‍රේඩ් එක මෙන්න මේ stop loss වගේ pips සංඛ්‍යාවට 86ට execute කරන්න ඕනේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්. ඉතින් ඔයගේ පොඩි tool එකක් කරලා තියෙනවා. ඉස්සරහට මම මේ වගේ tool option එකක් ගෙනල්ලා මේ tools ප්‍රමාණය වැඩි කරන්න හිතන් ඉන්නවා. විවිධ calculators දාලා. ඉතින් ගොඩාක් මේක ඕවර් කම්ප්ලීට් කරන්න ඕනේ මරු. ඉතින් මේ වගේ දෙයක් තියෙද්දි ඇත්තටම මම මේක ආස හිතෙනවා. හරිද? ඉතින් ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක්ට මල්ටිපල් accounts trade කරන කෙනෙක්ට different asset class trade කරන කෙනෙක්ට මම හිතනවා මේක මාර වැදගත් වෙයි කියලා. ඉතින් ෆීඩ්බැක් එකක් දෙන්න ඔයාලා කොහොමද මේ සම්බන්ධයෙන් කියලා. හරි thank you guys එනවා bye.